යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජ. අපි බලමු ඒවා කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා. කජු අඹ වෙරළු රඹුටන් කාලා සත්තු ඇටබිම දැනීමෙන් නව පැල හටගත්තු තුත්තිරි අපල සිරුරේ දවටාගත්තු තැනතැන ඇවිදිමින් මෙය පතුරති සත්තු. අපි බලමු තේරුම. කජු අඹ වෙරළු රඹුටන් සත්තු කාපුහම ඒ යට බිමට වැටෙනවා. එතකොට තවත් පැල හට ගන්නවා. තුත්තිරි ඇපල සත්තු තුත්තිරි ඇපල සිරුරේ දැවටා ගන්නවා. දැවටුනහම එයාලා ඇවිදින තැන්වල කසනවා. එතකොට ඒ තියෙන මේ බීජ බිමට වැටෙනවා. එතකොටත් පැල හට ගන්නවා. මෙන්න මේ විදිහට තමයි සතුන් මගින් ව්‍යාප්ත වෙන බීජ ලේසියෙන් මතක තබා ගන්න.